හායි සුබ දවසක් වල හැමෝටම. ඉතින් මට අද හිතුණා චුට්ටක් මේ මාතෘකාව කතා කරනකොට ඉතින් ඔයාලා මට බණින්න පටන් ගන්නේවි බැන්නත් කමක් නැහැ කියලා මට චුට්ටක් මේ ගැන කතා කරන්න හිතෙනවා. මොකද මම මෙහි නිව්සීලන්තයට අපේ ඩියුටි කරද්දි මම දැකපු දෙයක් මට හිතුණා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න ඕනේ කියලා. අපි ඇත්තටම මේක කතා කරන අය බොහොම විවේචනාත්මකව දකින මාතෘකාවක් තමයි සෙක්ස් කියන්නේ. ඉතින් මට හිතෙනවා ඒක නිසාම මේක මෙන්න මේ වැදගත් කරුණු ටික ඒ වුණත් ඔයාලා මට බැන්න වුණත් මේක සමාජයේ කතා කළ යුතු නැtei කියලා හිතන මාතෘකාවක් වුණත් විශේෂයෙන්ම කාන්තාවකට මේ සෙක්ස් කියන වචනේ කතා කරන්න බොහොම ගැරහීමට පාත්‍ර වන ටොපික් එකක් වුණත් මම මේ වෙලාවේ ඒක සම්බන්ධව කතා කරනවා. මොකද මට තියෙන අත්දැකීම් එක මට මේක කතා කරන්න ඕනේ කියලා හිතෙන නිසා. මම මේක මගේ සජීවී ඇත්තම අත්දැකීමක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මම වැඩ කරන එක්තරා තැනක ඩිසේබල් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ යාට සම්පූර්ණයෙන්ම නැගිටින්න කතා කරන්න කිසිම දෙයක් බෑ. සම්පූර්ණයෙන් මතපය හතරම පණ නැහැ යාගේ. මැෂින් එකක් ආධාරයෙන් තමයි යා පුටුවක උනත් වාඩි කරන්නේ. එහෙම පුද්ගලයෙක් ඉන්න වයස අවුරුදු 54ක් වගේ වෙනවා. මම නම කියන්න කැමති නැහැ. ඉතින් ඒ කෙයා හෝම් එකේ ඉන්න මෙයාට දැන් අපේ ලංකාවේදී නම් අපිට හිතනවද මෙහෙම කෙනෙකුට ලිංගික අවශ්‍යතාවයක් තියෙනවා, මෙහෙම අයටත් ලිංගිකත්වයේ මේ වගේ කෙනෙකුට සෙක්ස් කියන එක අවශ්‍යයි කියලා සාමාන්‍යයෙන් අපිට ඒක අපි කවදාවත් අපිට එහෙම දෙයක් ඔළුවට එන්නේ නැහැනේ. අපි එහෙම ඒ විදියට ඒක දකින්නත් කැමති නැහැනේ. මේ වගේ අයටත් එහෙම අවශ්‍යතාව තියෙනවා කියලා. නමුත් මම දැක්කා එතකොට එයාගේ පවුලේ අය අපි දැන් ප්‍රොස්ටිටියුට්ලා ඒ කියන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කෙනෙක්ට සල්ලි දීලා පැයකට මුදලක් ගෙවලා ඉවරලා අර කෙයා හෝම් එකට එන්න කියලා එයාට ඒ සේවය ලබා දෙනවා. ඒ කියන්නේ එතකොට දැන් මේ එන ප්‍රොස්ටිටියුට් ඒ කියන්නේ ගණිකාව ඒ කියන්නේ එයාගේ වෘත්තිය තමයි සෙක්ස් කියන එක ඒ සර්විස් එක ලබලා දෙන එක. එතකොට ආවට පස්සේ ස්ටාෆ් එකේ අපි දන්නව මෙයා එන්නේ මොකක්ද මෙයාගේ රාජකාරිය මොකක්ද කියන එක කිසිම කෙනෙක් එයාට වචනකින්වත් බැල්මකින්වත් කිසිම දෙයකින් හානියක් නොවන විදියට එයාගේ ඩියුටි එක එයාට ඇවිල්ලා කරලා යන්න අවශ්‍ය සියලුම පහසුකම් ලබලා දීලා තියෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න ඒ වගේ වයසක ඉන්න ඒ වගේ ඩිසේබල් කෙනෙකුට වුණත් මේ සමාජයේ මේ රටවල් වල මිනිස්සු තුල තියෙනවා මේ සෙක්ස් කියන එක අවශ්‍යයි, මේ ලිංගිකත්වය කියන එක අවශ්‍යයි කියන එක. නමුත් අපි ලංකාවේදී අපේ පාසල් අධ්‍යාපන ක්‍රමය තුල අපිට ලැබිලා තියෙන්නේ අපි ඇත්තටම ලිංගිකත්වය කියන එක කතා කරන්නවත් හොඳ නැති. කතා කරත් ඒක ලොකු වැරද්දක් විදියට දකින. ඒක මහා අපරාධයක්. මේව කතා කරන්නවත් හොඳ නෑ. මේක පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ තිබිය යුතු නෑ. මේක පවුල තුළ කතා කර යුතු නෑ. මේක හරිම රහසිගතව හරිම වැරදි විදියට දකින දෙයක්. නමුත් මේක සමාජයේ කොයිතරම් දුරට සමාජගත විය යුතු කරුණක්ද කියන එක මට ඉතින් ඇත්තට මේ වෙලාවේ හිතුණා. ඊළඟ කාරණය තමයි අපේ පාසල් අධ්‍යාපනය තුළ අපිට ලිංගික අධ්‍යාපනය කොයිතරම් අඩුවෙන්ද ලැබෙන කියන එකට මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි ස්ත්‍රී ලිංග පද්ධතියක පුරුෂ ලිංග පද්ධතියක රූපයක කොටස් නම් කරන එකනේ ඔය ලිංගික අධ්‍යාපනය කියලා ලංකාවේ පාසල් අධ්‍යාපනය ක්‍රමය තුළ ළමයින්ට ලබා දෙන්නේ. නමුත් ඒක කිසිම විදියකින් ඒකේ ප්‍රමාණාත්මක බව, ඒ කියන්නේ ඒක ඒ ප්‍රමාණය ඇද්ද? දරුවෙකුට හෝ තරුණයෙක් වශයෙන් හෝ ජීවිතේ ජීවත් වෙනකොට මේ ප්‍රමාණය මේ පාසල් අධ්‍යාපනය තුළ ලැබෙන මේ රූප කොටස් නම් කරන එක විතරක් ජීවිතේට ඇද්ද? මීට වඩා දෙයක් මේ ළමයින්ට මේ සමාජයට මේ තුලින් ලැබෙ යුතු නේද කියන එක මට හැමදාම තිබිච්ච දෙයක්. මොකද මම මහමුද රෝහලේ නර්ස් කෙනෙක් විදියට වැඩ කරද්දි මම දැක්කා මම දැකපු අඩුම වයසේ අම්මා තමයි අවුරුදු 11ක අම්මා කෙනෙක්. එතකොට මේ අම්මා ප්‍රෙග්නන්ට් වෙන්න හේතුව තමයි එයත් එක්ක සෙල්ලම් කරපු පිරිමි ළමයා යට අවුරුදු 13යි අඹ කෑල්ලක් දෙන්න කියලා තමයි ඒ ළමයාට ඒ අතවරයට ලක් වෙලා එයා ප්‍රෙග්නන්ට් වෙලා තියෙන අවුරුදු 11ක ඒ පොඩි ගෑනු ළමයා. ඉතින් අපේ පාසල් අධ්‍යාපනය තුළ තිබුණා නම් මීට වඩා දෙයක් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ගැන දැනුවත් කරන්න. ඒක කොයිතරම් වටිනවද කියන එක තමයි මට කියන්න උවමනාව තියෙන්නේ. මම තව චූටි දෙයක් කියන්නම්. අපි මේ පෙරේද ගියා මගේ හස්බන්ඩ් යාට උමනා තිබුණා මේ බ්ලඩ් දෙන්න. ඒ කියන්නේ ඩොනේට් කරන්න. ඒ පාරේ ගියාම එතන ෆෝම් සෙට් එකක් දෙනවනේ ෆිල් කරන්න. එතකොට එයා ඒ ෆෝම් සෙට් එක ෆිල් කරද්දි ඉංග්‍රීසි වලින් අහලා තියෙන ප්‍රශ්න 35ක් වගේ අහනවා. ඉතින් ඒක තියෙනවා ෆිල් කරන්න. ඉතින් එයාට ෆිල් කරන්න ලේසියට මාත් ඉතින් මෙහෙම ඔළුව දාගෙන මේ ටික් කරන්න
මේක කියනකොට ටක් ගාලා එතන හිටපු සුද්දෙක් ඇවිල්ලා කිව්වා මේ කරුණාකරලා ඔයා ගිහිල්ලා එතනින් වාඩිලා ඉන්නකෝ එයාට ෆෝම් එක තනියෙන් ෆිල් කරගන්න දෙන්න කිව්වා. ඒ කියන්නේ අනිත් කෙනාගේ අර උත්තර දෙනේවා මට පෙනේ කියලා. ඉතින් ඒක ඒගොල්ලන්ට අදාළුන්නේ නැහැ මේ මම වයිෆ්ද එහෙම කියලා. ඒ කියන්නේ අනිත් කෙනාගේ පුද්ගලිකත්වයට අනිත් කෙනාට කොයිතරම් ස්වාධීන වෙන්න කොයිතරම් කියන්නේ ඒකට කොයිතරම් ප්‍රයිවසි එක කියන එකට කොයිතරම් ඒගොල්ලෝ ලොකු වැලියු එකක් දෙනවද. නමුත් අපේ ලංකාවේ අපි සමාජ සංස්කෘතිය තුළ නිතරම ගැහණියෙක් වුණත් බිරිඳක් වුණත් දැන් කසාද බැඳලා නිතරම අනිත් කෙනාගේ ෆෝන් එක බලනවා ෆෝයාව හරිම සැකයි නිතරම 100%ම තමන් කසාද බැඳ ගමන් 100%ම අපි අනිත් කෙනාව සම්පූර්ණයෙන්ම අපිට අපි සතු කරගන්න අපේවම යා තුළ ක්‍රියාත්මක කරවන්න අපි කැමති දේම අපිට ඕන දේම අපි සියලු දේ දැනගත යුතුයි අපිට යන්නේ කොහෙද කරන්නේ මොනවද ඉන්නේ කවුද ඒ සියලුම දේවල් තමන් කසාද බඳිනවා කියන්නේ අනිත් කෙනා ගිලිනෝ වගේ දෙයක් නේ අපේ නිකන් සමාජ සංස්කෘතිය තුළ අපි දකින්නේ. නමුත් කෙනෙකුට කොයිතරම් නිදහසේ කොයිතරම් ස්වාධීන විදියට නිදහස් විදියට ගැහණියක් කියන්නේ එයා තනියෙන්ම ස්වාධීන කෙනෙක්. පිරිමියෙක් කියන්නේ එයා වෙනමම ස්වාධීන කෙනෙක්. කසාද බැඳ කියලා ඔය දෙන එකද වුණා කියන එක තනිකරම දෙන්නම එකම රූපයක් මත සමපාත වෙන්න ඕන කියන තැන නැහැ මේ රටවල් වල. ඉතින් ඇත්තටම අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් හරි අපේ සමාජීය සංස්කෘතිය තුලින් හරි ওই දේවල් සමාජගත වුණා නම් මං හිතනවා ඇත්තටම අද සමාජයේ තියෙන ඔය පෞල් ජීවිත තියෙන ගැටලු වුණත් ඊට පස්සේ දරුවන් තුල තියෙන ගැටලු වුණත් මොකද විශේෂයෙන්ම මං හිතන්නේ මම මහමෝද රෝහල තුලදී මම දැකපු ලොකුම ඛේදවාචකයක් තමයි ළමයින්ට ලිංගික අධ්‍යාපනය ගැන කොතනදිවත් ළමයින්ට අවශ්‍ය දැනුම මොකක්ද මේ ලිංගිකත්වය කියන්නේ මේක උනොත් මොකක්ද වෙන්නේ මෙහෙම දැන් මේ කොහොමද වාවේ සඳහා පෙළඹවීමක් සිද්ධ වෙන්න පුළුවන් එහෙම පෙළඹවීමක් වුණොත් ඔයා එතනින් කොහොමද ආරක්ෂිත වෙන්නේ ඔයාගේ නිවැරදි ලිංගික ජීවිතයක් බැන්දට පස්සේ හරි කොහොමද ඔයා ඒවා ගත කරන්න ඕනේ ඇයි මේ දේවල් සමාජගත වෙන්නේ නැත්තේ කියන ගැටලුව මට තියෙනවා මම දන්නවා මේ කරුණා කතා කරනකොටම මේක බොහොම කෙනෙකුගේ කියන්නේ වැරදි කෝණයකින් බලලා මටත් ඒක විවේචනය කරන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ වගේ ගැටලු තියෙනව නේද අපේ පාසල් අධ්‍යාපන ක්‍රමය තුලින් මේවා නිවැරදි වී යුතුයි නේද කියන කාරණාව තමයි මට කතා කරන්න අවශ්‍ය වෙන්නේ. I think thank you හැමෝටම වීඩියෝ එක බැලුවට. bye bye.